ආදාම කියන්නේ අලංකාර වගේම හරිම අద్భుත තැනක්. අපි දන්නා ලෝකේ ශාක හිරු එළියෙන් සහ ජලයෙන් ජීවත් වුණත් ඝන වනාන්තර ඇතුලේ මස් පිපාසයෙන් පෙළෙන ගස් තිබෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? අද අපි කතා කරන්නේ මධ්‍යම ඇමරිකාවේ සහ අප්‍රිකාවේ ජනප්‍රවාදවල එන බය හිතෙනම ශාකය ගැනයි. එහි නම යාටේවිಒ ඉස්පාඤ්ඤ භාෂාවෙන් මෙහි තේරුම වන්නේ මම දැන් ඔබව දකිනවා යන්නයි. මේ ශාකය සාමාන්‍ය ගසක් වගේ පෙනුනත් මෙහි අතු හරියට පණ ඇති සර්පයන් වගේ. ගස අසලින් යන ඕනෑම සතුකුගේ හෝ මිනිසෙකුගේ පා ගැටෙන හඬ මේ ගසට දැනෙනවා. ඒ මොහොතේම ක්‍රියාත්මක වන මේ අద్భుත අතු ගොදුර වටා වෙලෙන්නේ හරියට මාරක දැලක් වගේ. 19 වන සියවසේ ගවේෂකයන් පවසන පරිදි මේ ගසේ කොළවල මුවහත් කටු තිබෙනවා. ගොදුර තදින් වැළඳගෙන සිරුරේ ලේ උරා බොන තුරු මේ ගස ගොදුර අතහරින්නේ නැහැ. මිනිසෙකුට පවා ගැලවිය නොහැකි තරම් මේවා ශක්තිමත් බවයි ජනප්‍රවාදවල සඳහන් වන්නේ. විද්‍යාව පවසන්නේ මිනිසෙකු කන තරම් විශාල ශාකයක් තවමත් හමු වී නැති බවයි. නමුත් මීයන් සහ කුඩා සතුන් දියකර හරින දැවැන්ත ශාක අදටත් කැලෑවල තිබෙනවා. එසේනම් අපේ පයට පෑගී නැති ඝන වනාන්තර ඇතුලේ මෙවැනි මිනී කන මල් තවමත් සැගවී තිබෙන්නට බැරිද? අපි කෝබි මැස්සෝ වැනි කුඩා ජීවීන් වන මේ ලෝකේ සෝබා දහමේ සැගවුණු රහස් තවත් බොහෝමයි. ඔබ විශ්වාස කරනවාද මෙවැනි මිනී කන මල් කැලෑවේ ඇත්තටම තිබෙනවා කියා? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න.